ඔබ අහලා තියෙනවද ඉංග්‍රීසි භාෂාවේ වචනයක් තියෙනවා thick skin කියලා. thick skin පුද්ගලයෙක් එහෙම නැත්නම් thick skin person. කවුද මේ thick skin කියලා කියන්නේ? ගොර හැඩි එහෙමත් නැත්නම් දැඩි හමක් තියෙන පුද්ගලයෙක්ද? නැහැ. මේ කියන්නේ සමාජයේ ඕනම දෙයක් ඕනම අපහාසයක් චෝදනාවක් දරා ගන්න පුළුවන් සමසිතක් තියෙන උපේක්ෂාවෙන් යුක්තව කටයුතු කරන පුද්ගලයෙක් කියන තමයි thick skin කියලා කියන්නේ. thick skin personality එකක්. ඉතින් කොහොමද අපි මේ වගේ පුද්ගලයෙක් බවට පත් වෙන්නේ? අපිට අවශ්‍යද මෙහෙම වෙන්න? අනිවාර්යයෙන්ම අවශ්‍යයි. හේතුව අපිට සමාජය තුළ ජීවත් වෙනකොට ඕනම අවස්ථාවක මේ වගේ චෝදනා අපහාස හිත්‍රිදවීම් වගේ දේවල් වලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙනවා අටලෝ දහමින් කිසිම අවස්ථාවකදී ලාභ අලාභ නිന്ദා ප්‍රශංසා සැප දුක යස ආයස මේ කියන කිසිම දෙයකින් කම්පාවට පත් වෙන්න එපා කියලා. ඉතින් මේක තමයි ලෝක දහම. ඉතින් thick skin පුද්ගලයෙක් බවට පත් වෙන්න අපි මොනවද කරන්න ඕනේ? ඔබ අහලා ඇති ප්‍රතිචාර දැක්වීම හා ප්‍රතික්‍රියා දැක්වීම කියන එක. එතකොට මම මේ ගැන ඉදිරියට වැඩිපුර කතා කරන්න මේ මොහොතේ මම කියන්න කැමති ප්‍රතිචාර දක්වනවා කියලා කියන්නේ බුද්ධිමය ක්‍රියාවලියක්. නමුත් ප්‍රතික්‍රියා කරනවා කියලා කියන්නේ බුද්ධිය භාවිතා නොකර ඒ වෙලාවේ ඔබට ඇති වෙන ඉමෝෂන්ස් එහෙමත් නැත්නම් චිත්ත වේග කලමනාකරණයකින් තොරව කපාට ඔබට එන හිතවිලි අනිත් පුද්ගලයා වෙත දමලා ගසලා දාන එකටයි. ඉතින් ඔබට කේන්ති යනවා එක අවස්ථාවකදී කෙනෙක් පුද්ගලයෙක් කවුරු හරි ඇවිල්ලා මට කියනවා ඔබ නරක පුද්ගලයෙක්. ඔබ මෙතන ඉන්න සුදුසු නැහැ. කරුණාකරලා මෙතනින් පිට වෙලා යන්න කියලා. එතකොට ඔබ කොහොමද ප්‍රතිචාර දක්වන්නේ? ඔබ ඵලයන් යන්න. ඔබට මට එහෙම කරන්න බෑ කියලා ඔබට තව ඔහුට කම්මුල් පාර්කුත් දෙන්න පුළුවන්. එහෙම කරන්න පුළුවන් කමක් තියන අය ඉන්නවා. එහෙම කරන අය තමයි වැඩිපුරම අද සමාජයේ ඉන්නේ. හැම වෙලාවකම ප්‍රතිචාර දක්වීමට වඩා ප්‍රතික්‍රියා කිරීම තමයි බොහෝ දෙනෙක් කරන්න උරු වෙලා තියෙන්නේ. ඉතින් මොකක්ද ඔබ කළ යුත්තේ? අනිවාර්යයෙන්ම ඔබ කරන්න ඕනේ ප්‍රතිචාර දැක්වීමක්. මේ වෙලාවේ මේ වගේ පුද්ගලයෙක් මෙහෙම හැසිරෙන්න ඔහුගේ පිටපස තියෙන මේ හේතුව මොකක්ද කියලා ඔබ අධ්‍යයනය කරන්න පුළුවන් වෙන්න ඕනේ, හිතන්න පුළුවන් වෙන්න ඕනේ. ඒ වෙලාවේ ඇත්තටම අපහසු වෙන්න පුළුවන්. නමුත් මේ වෙලාවේ ඔහුගේ ෂූ එකට බහැලා, ඔහුගේ සපත්තුවට බහැලා මේ පුද්ගලයාට මෙහෙම හැසිරෙන්න මොනවා හරි හේතුවක් තියෙන්න ඕනේ කියන අදහස ඔබ තේරුම් ගන්න ඕනේ. ඔබත් ඔහුට එකට එක කියන්නට ගියොත් එහෙමත් නැත්නම් ප්‍රතික්‍රියා කරන්නට ගියොත් වෙන්නේ මේ ගැටුම තවදුරටත් දුරදිග යෑම වගේම ඊටාත්ම අභාග්‍ය සම්පන්න ආකාරයෙන් මේ දේවල් ඉවර වෙන්න පුළුවන්කමකුත් තියෙනවා. ඉතින් ජීවිතේ ඕනම අවස්ථාවක හැලහැප්පීම්, අපහාස, චෝදනා, හිතරිදවීම් ඔබට සිදු වෙන්න පුළුවන්. මේ හැම දෙයක්ම උපේක්ෂාවෙන් සමසිතින් දරා ගැනීම තමයි ඔබ emotionally intelligent person එහෙම නැත්නම් චිත්ත වේගීය බුද්ධිමත් පුද්ගලයෙක් විදියට කරන්න ඕනේ. ඉතින් මේ හැකියාව සමහර අවස්ථාවල පුද්ගලයන්ට නිතැතින්ම එහෙමත් නැත්නම් උපතින්ම ලැබෙනවා. නමුත් සමහරවිට ඒක අඩු වශයෙන් තමයි ලැබෙන්නේ. හැබැයි ඔබට සමාජයේ ජීවත් වෙනකොට සමාජ අත්දැකීම් තුලින් එය වර්ධනය කරගන්න පුළුවන් දෙයක්. මේකට තමයි ලෝකේ EQ කියලා කියන්නේ. ඉතින් මේ EQ එහෙමත් නැත්නම් emotional intelligence කියන එක එහෙම නැත්නම් චිත්ත වේග බුද්ධිය කියන එක ඇති කරගත්ත අය ප්‍රගුණ කරපු අය ජීවිතේ විවිධ සාර්ථකත්වයන්ට පත් වෙලා තියෙනවා. අද දවසේ අපිට ඒක හොයාගන්න පුළුවන් ඕනම තරම් මේ දියුණු ලෝකයේ ඇතුළත. ඉතින් මේ ආකාරයෙන් 2026 වර්ෂය ඉතාමත්ම සුබ වර්ෂයක් කරගන්න පුළුවන් වෙයි කියලා පුංචි ඕදනක් දෙන්න තමයි මම අද කතා කරේ. මොකද මේක තමයි මේ 2026 වර්ෂයේ ආරම්භය සුබ ආරම්භයක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් thick skin person කෙනෙක් එහෙම නැත්නම් thick skin පුද්ගලයෙක් බවට පත් වෙන්න ඔබට අවස්ථාව, හැකියාව, ධෛර්යය, වාසනාව, සෞභාග්‍යය උදා වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. සුබ අලුත් අවුරුද්දක් වේවා.